කවදා හරි ෆිල්ම් එකක් බලන ගමන් මැදින් නතර කරලා පස්සේ දවසක වෙන ඩිවයිස් එකකින් සමහර විට ෆෝන් එකෙන් නතර කරපු තැන ඉඳන්ම බලන්න පටන් අරගෙන තියනවාද? ඔව්. ඔව් හැමදාම වෙන දෙයක් නේ. එහෙමනේ. නැත්තම් Google Maps එකේ යන ගමන් පාර වැරදුනාම තත්පර කීපයකින් ඒක අලුත් පාරක් හොයලා දෙනවා. මේවා අපිට දැන් හරිම සාමාන්‍ය දේවල්. හැබැයි මේ සරලකම පිටුපස්සේ තියෙන පුදුම සහගත පරස්පරයක්. එක පැත්තකින් ලෝකීය පුරා විසිරිලා තියෙන එකිනෙකට සම්බන්ධයක් නැති අඩුම තරමේ වෙලාව කීයද කියලාවත් එකඟ වෙන්න බැරි පරිගණක දහස් ගානක අවුල් ජාලයක්. හරි. අනිත් පැත්තෙන් අපිට අත්විඳින්න ලැබෙන ඒකාබද්ධ සුමුට අත්දැකීම. ඉතින් කොහොමද මේ අවුල් ජාලයකින් මෙතරම් පිරිවෙලක් නිර්මාණය කරන්නේ? ඔය ප්‍රශ්නේ තමයි නූතන ඩිජිටල් ලෝකයේ පදනම. අද අපි ගැඹුරින් විමසන්න යන්නේ අපේ අතට ලැබිලා තියෙන විශ්වවිද්‍යාල දේශන සටහන් කීපයක් ඇසුරින් මේ මායාව පිටුපස්සේ ඇති බ්ලූප්‍රින්ට් එක ගැන. ඒ කියන්නේ ව්‍යාප්ත පද්ධතිය එහෙමත් නැත්නම් ඩිස්ට්‍රිබියුටඩ් සිස්ටම්ස් ගැන. හරියටම අපේ මෙහෙයුම තමයි මේ සටහන් වලින් හරය උකාගෙන දහස් ගණනක් පරිගණක එකම මොලයක් වගේ ක්‍රියා කරන විදිහේ රහසෙ තේරුම් ගන්න එක. නියමයි. එහෙනම් අපි මේ අදෘශ්‍යමාන ගෘහ නිර්මාණ ශිල්පය ගැන හොයලා බලමු. මේ මූලාශ්‍රවල තියෙන විදිහට මේ පද්ධති නිර්වචනය කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් කලුරිස්කින්. එයා කියනවා මේක ජාලගත පරිගණකවල තියෙන කොටස් පණිවිඩ යවල විතරක් එකිනෙකා එක්ක කතා කරගන්න පද්ධතියක් කියලා. හරිම තාක්ෂණිකයි නේද? ඒකෙන් කියවෙන්නේ යන්ත්‍රවලට පේන විදිය. ඒ කියන්නේ ඇතුලේ තියෙන අවුල. හරියටම. ඊළඟට ටැනන්බෝම් කියනවා මේක ස්වාධීන පරිගණක එකටුවක්. හැබැයි පරිශීලකයාට පේන්නේ තනි ඒකාබද්ධ පද්ධතියක් වගේ කියලා. අන්න ඒකයි කාරණේ. ඉතින් එක පැත්තකින් කිසිම පිළිවෙලක් නැතුව එකිනෙකාක කෑ ගහ ගන්නවා වගේ පණිවිඩ යවන පරිගණක ගොඩක්. අනිත් පැත්තෙන් අපේ Gmail එක Netflix එක වගේ හරිම සිනිඳු එකම දෙයක් වගේ වැඩ කරන අත්දැකීමක්. මේක තාක්ෂණයක් වගේ නෙමෙයි මායාවක් වගේ. මේ අවුලෙන් මේ එකමුතුකම කියන මිත්‍යාල හදන්නේ කොහොමද? මෙතන තියෙන රසවත්ම කාරණේ තමයි ඔය නිර්වචන දෙකේ තියෙන පරස්පරය. ඒකෙන් තමයි මේකේ සම්පූර්ණ දක්ෂකම පේන්නේ. ඒ කියන්නේ මේ පද්ධති නිර්මාණය කරන අයගේ ප්‍රධානම අරමුණ වෙලා තින්නේ කොලුරිස් කියන තාක්ෂණික යථාර්ථය ටැනන්බෝම් කියන පරිශීලක අධ්‍යක්ීම බවට පරිවර්තනය කරන එක. හරි. ඒකට විශේෂ මෘදුකංග තට්ටුවක් තියෙනවා. ඒකට කියන්නේ මිඩල්වෙයර් කියලා. මිඩල්වෙයර්. ඒක ටිකක් වියලි වචනයක් වගේ. ඒකෙන් ඇත්තට මොකක්ද වෙන්නේ? මේක මෙහෙම හිතන්නකෝ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්න පරිවර්තකයෙක් වගේ. හරි. කාමරේ ලෝකනායකයෝ පිරිලා. හැමෝම මේ ගැන හැම පරිගණකයක්ම කතා කරන්නේ වෙනස් භාෂාවක්. වෙනස් මෙහියුම් පද්ධති, වෙනස් දෘඩාංග. මේ පරිවර්තකයා ඊ නායකයන් වෙනුවෙන් කතා කරන්නේ නැහැ. හැබැයි එයා නිසා හැමෝටම එකිනෙකාව තේරුම් අරගෙන පුදුවරමුණක් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ මිඩල්වෙයර් එක නැත්නම් එතන තියෙන නිකම්ම නිකන් කලබලයක් විතරයි. අන්න එහෙමයි. ඒක තමයි මේ පරිගණක දහස් ගානක භාෂා තේරුම් අරගෙන ඒ හැමෝමවම එකම වාද්‍ය වෘන්දයක් වගේ එකට වැඩ කරන්න සලස්වන්නේ. ඒක නියම පැහැදිලි කිරීමක්. ඒත් මට තව ප්‍රශ්නයක් තියෙනවා. මේ මූලාශ්‍රවල කියනවා මේ පද්ධතිවලට පොදු භෞතික ඔරලෝසුවක් නැහැ. ඒ වගේම හවුලේ භාවිතා කරන මතයක්. ඒ කියන්නේ ෂේඩ් මෙමරි එකකුත් නැහැ කියලා. එක මොහොතක් ඉන්න. ඒක මට නම් තේරෙන්නේ නැහැ. ඔව් ඒක ටිකක් අවුල් වගේ හිතෙන්න පුරුවන්. පොදු මතයක් නැහැ කියන්නේ දෙන්නෙක් එකට පොතක් ලියනවා. හැබැයි එක්කෙනෙක්ට අනිත් කෙනා ලියන දේ බලන්න බෑ වගේ වැඩක්නේ. හරි. අඩුම ගානේ වෙලාවත් හරියට දන්නේ නැත්නම් කොහොමද කිසිම දෙයක් පිළිවෙලකට කරන්නේ? මේව දෝෂ නෙවෙයිද? ඔය ප්‍රශ්නෙන්ම තමයි ව්‍යාප්ත පද්ධතියක අනන්‍යතාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔය කියන දේවල් දෝෂ නෙවෙයි. නෑ. ඒව තමයි මේ පද්ධතියක ස්වභාවය. ව්‍යාප්ත කියන වචනේ හරියම ඕකයි. කෑ ගහන එක. පණිවිඩ යැවීම. හරියටම. අපි ඒකට කියනවා පණිවිඩ යැවීම. message passing කියලා. එක පරිගණකයක් අනිත් එකට මට මේ තොරතුරු දෙන්න හෝ මේ දේ කරන්න කියලා පණිවිඩයක් යවනවා. ඒක අවුල්සාගතයි තමයි. හැබැයි පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ ඒ අවුල කළමනාකරණය කරන්න. ඒ විතරක් නෙවෙයි මේ පරිගණක භූගෝලීය වශයෙන් වෙන් වෙලා තියෙන්නත් පුරුවන් නේද? එකක් ඇමරිකාවේ තව එකක් ඉන්දියාවේ වගේ. ඔව්. ඒ වගේනු මේවා විෂම જાතියයිලු. ඒ කියන්නේ හෙටරොජීනියටි. ඒ කියන්නේ එකක් වේගෙන් දුවන ස්ප්‍රින්ට් කෙනෙක් වගේ අනිත් එක හිමින් දුවන මැරතොන් රණ කෙනෙක් වගේ. එකක තියෙන්නේ Windows අනිත් එකේ Linux. මේ වගේ විවිධාකාර පරිගණක එකට එකම තරඟයක් දුවවනවා කියන එකත් විශේෂ දෙයක් නේද? අනිවාර්යයෙන්ම මේ මූලාශ්‍රවල තියෙනෝ ඒකට හොඳම උදාහරණයක්. ඒ තමයි now එහෙමත් නැත්නම් cow
ගෘහ නිර්මාණ ශිල්පය. නව ඕ කව්. ඒ කියන්නේ network of workstations හෝ cluster of workstations. මෙතනදි වෙන්නේ එකම කාර්යාලයේ LAN ජාලයකට සම්බන්ධ කරපු සාමාන්‍ය ලාභ පරිගණක බොඩක් එකට එකතු කරලා සුපිරි පරිගණකයකට සමාන බලයක් ලබා ගන්න එක. ඒ කියන්නේ පොඩි එන්ජින් 100 ගණක් එකතු කරලා රොකට් එකක් හදනවා වගේ වැඩක්. අන්න ඒ වගේ. මේ දේශන සටහන් වල කියන විදියට Google සෙවුම් යන්ත්‍රය පවා මුල් කාලේ පදනම් වෙලා තියෙන්නේ මේ නව් කියන ගෘහ නිර්මාණ ශිල්පිය මත. ඇත්තද? ඕ ඒකෙන් පේනවා මේ සංකල්පය කොච්චර ප්‍රායෝගිකද සහ බලවත්ද කියලා. හරි. ඔයා විස්තර කරපු හැමදේම ඇහුවම මට හිතෙන්නේ මේක හරිම බින්දන සුළු දෙයක් කියලායි. පොදු ඔරලෝසුවක් නැති ලෝකේ පුරා විසිරලා තියෙන පද්ධතියක්. නිකම් බැලුවත් කැඩෙයි වගේ. මේ වගේ සංකීර්ණ අබුල් සහගත දෙයක් හදන්න මෙච්චර මහන්සි වෙන්න මොකක් හරි ලොකු හේතුවක් තියෙන්න ඕනේ. මේකෙන් ලැබෙන වාසි මොනවද? ඔව් ඒකට හේතුව තමයි මේ සංකීර්ණත්වය නිසා ලැබෙන ප්‍රතිලාභ අති විෂාද වීම. අපි මේ මූලාශ්‍රවල තියෙන වාසි කීපයක් ගමු. පළවෙනි එක සම්පත් බෙදා ගැනීම එම නැත්නම් resource sharing. හරි. හිතන්නකෝ බහුජාතික සමාගමක් ගැන ඒගොල්ලන්ගේ වැටුප් දත්ත, ඒ කියන්නේ payroll data හරිම සංවේදී, ඒ වගේම විශාලයි. ඔව්. හැම රටකම ශාඛාවක මේ දත්තවල පිටපතක් තියාගන්නව වෙනුවට මධ්‍යම සේවාදායකයෙක් තියලා අවශ්‍යයට විතරක් ප්‍රවේශ වෙන්න දෙන එක කොච්චර පහසු සහ ආරක්ෂිතද? ඒක ඇත්ත. ඒ වගේම විශ්වසනීයත්වය එමත් නැත්නම් reliability කියන කාරණයක් තියෙනවා. ඒ කියන්නේ මේ හදපු සුපිරි මොලේ එක සෛලයක් මරුණා කියලා මුළු මොලේම නතර වෙන්නේ නැහැ කියන එක නේද? හරියටම. ඒක තමයි මේකේ තියෙන ලොකුම ශක්තියක්. භූගෝලීය වශයෙන් එකිනෙකට දුරින් තියෙන පරිගණක කීපයක් එකම වෙලාවේ බිඳ වැටෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒ නිසා ඇමරිකාවේ තියෙන සර්වර් එකක් වැඩ නැති වුණොත් යුරෝපයේ තියෙන සර්වර් එකකින් ඒ සේවාව නොකඩාවා ලබා දෙන්න පුළුවන්. මේකට තමයි fault tolerance කියන්නේ. ඒ වගේම පරිමාණය කර හැකි බව. ඒ කියන්නේ scalability. ඔව් ඒකත් හරිම වැදගත්. ඒ කියන්නේ Netflix එකට එකපාරටම මිලියන ගාණක් අලුතෙන් ආවොත් පද්ධතියට තවත් පරිගණක ටිකක් එකතු කරලා කිසිම බාධාවකින් තොරව ඒ අයටත් සේවාව දෙන්න පුළුවන්. මේක හරියට Lego වලින් හදපු නගරයක් වගේ. අවශ්‍ය නම් තව ගොඩනැගිලි එකතු කර ලොකු කරන්න පුළුවන්. අන්න ඒක තමයි. හරි. එතකොට මට හිතෙනවා අපි දැන් එන්නේ මේ කතාවේ වැදගත්ම හරියට. ඔයා කියනවා මේ ඔක්කොම හදලා තියෙන්නේ අතිශයම සංකීර්ණ විදිහට. ඔව්. හැබැයි ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි පරිශීලකයාට ඒ සංකීර්ණ බව කොහෙත්ම නොදැනීම. ඒ කියන්නේ මේ හැම ඉංජිනේරුමේ දක්ෂතාවයකම අවසාන අරමුණ වෙන්නේ සම්පූර්ණයෙන්ම අදෘශ්‍යමාන වෙන එක. ඒක හරියම පුදුම පරස්පරයක්. ඔව් ඒකට තමයි පාරදෘශ්‍යභාවය. එහෙමත් නැත්නම් transparency කියලා කියන්නේ. ඒක තමයි ව්‍යාප්ත පද්ධතියක සාර්ථකත්වයේ රහස. පරිශීලකයාට මේ පිටිපස්සේ තියෙන සංකීර්ණ බව දැනෙන්න ගත්තොත් ඒක පාවිච්චි කරන එක බොහොම කරදරකාරී වෙනවා. මේ මූලාශ්‍රවලේ ඒකට හොඳ උදාහරණ තියෙනවා. ස්ථාන පාරදෘශ්‍යභාවය. ඒ කියන්නේ location transparency. ඒක ගමු. හරි. අපි වෙබ් බ්‍රවුසරේ Yahoo account කියලා ටයිප් කරාම ඒ සේවාදායකයා ඇත්තගම ඇමරිකාවද යුරෝපයේද කියලා අපි දන්නෙත් නැහැ. අපිට දැනගන්න අවශ්‍යත් නැහැ. ඒක අපෙන් සම්පූර්ණයෙන්ම සංගවලා. ඔව්. තව එකක් තමයි සංක්‍රමණ පාරදෘශ්‍යභාවය. migration transparency. අපි ලැප්ටොප් එකෙන් Wi-Fi එකට සම්බන්ධ වෙලා ගේ ඇතුලේ කාමරෙන් කාමරයට යනකොට සම්බන්ධතාවය නොකැඩී පවතිනවා. ඇත්තටම අපි එක රවුටර් එකකින් තව එකකට මාරු වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒක හරියට අපි නොදැනුවත්වම අපේ වැඩේට බාධාවක් නොවි සිද්ධ වෙනවා. ඒ අතරින් ක්‍රියාත්මක කරන්න අමාරුම ඒ වගේම වැදගත්ම එකක් තමයි අසමත් වීමේ පාරදර්ශභාවය. failure transparency. අසමත් වීමේ පාරදර්ශභාවය. ඒ කියන්නේ පද්ධතියේ යම් කොටසක් අසමත් වුණත් ඒක පරිශීලකයාට නොදැනෙන විදිහට හසුරුවන එක. ඒක ඇත්තටම එහෙමද? මොකද මගේ Google Drive එකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් Google එකේ යුරෝපයේ සර්වර් වැඩ කරනෝ කෙනකින් මට වැඩක් නැහෙනේ. ඔව් ඔව්. මගේ පැත්තෙන් බැලුවම පද්ධතිය අසමත් වෙලා. ඉතින් මේ අසමත් වීම කොච්චර පාරදෘශ්‍යද? ඔය අල්ලගත්ත කාරණේ හරිම වැදගත්. සම්පූර්ණ පාරදෘශ්‍යභාවය කියන එක සමහර වෙලාවට ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්. හරි. හැබැයි පද්ධතිය උත්සාහ කරන්නේ අසමත් වීමේ හේතුව පරිශීලකයාගෙන සංගවන්න. මේ දේශන සටහනවල තියෙන උදාහරණය හරිම අපූර්වයි. මොකද්ද? හිතන්න සේවාදායකයෙක් සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වුණා නැත්නම් ජාලයේ හිර වෙලා බොහොම මන්දගාමී වුණා. මේ අවස්ථා දෙකේදීම අපිට ලැබෙන්නේ එකම වගේ දෝෂ පණිවිඩයක්. cannot connect to the server වගේ දෙයක්. ඒක හරියට පරිභෝගික සේවයේ කියන පට්ටපල් බොරුවක් වගේ අපේ වෙබ් අඩවිය කැඩිලා නෙවෙයි අධික තදබදියක් පැවතිනවා වගේ.
ඇත්ත හේතුව data center එකක server එකක් ගිනිගත්ත වෙන්න පුළුවන්. ඒක අපෙන් සම්පූර්ණයෙන්ම හංගනවා. ඒක එක අතකින් හරිම දක්ෂයි, අනිත් අතින් ටිකක් බය හිතෙනවා. හරියටම. මොකද ඇත්තටම මොකද වෙන්නේ කියලා අපිට දැනගන්න විදියක් නැහැ. ඔව්. ඒ නිසා තමයි මේක ක්‍රියාත්මක කරන්න අමාරුම පාරදෘශ්‍යභාවය විදියට සැලකන්නේ. පරිශීලකයාට ප්‍රයෝජනවත් තොරතුරු දෙන ගමන් පද්ධතියේ අභ්‍යන්තර සංකීර්ණතාවයේ හෙලි නොකර ඉන්න එක හරිම සියුම් සමබරතාවයක්. හරි. එතකොට මේ වෙන වෙනම තියෙන පරිගණක එකිනෙකාක කතා කරන්නේ කොහොමද? අපි කලින් කිව්වා පණිවිඩය යැවීමේ හලවත් නැත්තම් කෑ ගහනවා කියලා. ඒක ඇත්තනම සිද්ධ වෙන ක්‍රම දෙකක් ගැනත් මේ මූලාශ්‍රවල තියෙනවා. සම මුහුර්ත සින්ක්‍රොනස් සහ අසම මුහුර්ත. ඒසින්ක්‍රොනස් sannivedana. ඒ කියන්නේ මොකද්ද? මූලිකවම මේ sannivedanaය සිද්ධ වෙන්නේ client server ආකෘතියට. එක පරිගණකයක්, ඒ කියන්නේ client සේවාවක් ඉල්ලනවා, අනිත් පරිගණකය server ඒ සේවාව සපයනවා. හරි. දැන් ඔය ක්‍රම දෙක ගැන කිව්වොත් සම මුහුර්ත sannivedanaය කියන්නේ දුරකථන ඇමතුමක් වගේ. දෙන්නම එකම වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. ක්ලයන්ට් එකෙන් ඉල්ලීමක් යවුවට පස්සේ සර්වර් එකෙන් උත්තරයක් එනකන් ක්ලයන්ට් එක වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඔයාට අයින් වෙන්න බැරි මීටින් එකක හිර වෙලා ඉන්නවා වගේ වැඩක්. උත්තරයක් එනකම් වෙන වැඩක් කරන්න බෑ. එතකොට අනිත් ක්‍රමය අසම මුහුර්ත sannivedana. ඊමේල් එකක් හරි Slack පණිවිඩයක් හරි වගේ. ඔයා ඊමේල් එකක් යවලා ඒකට උත්තරේ එනකම් බලාගෙන ඉන්නේ නැහෙනේ. නෑ. ඔයා වෙන වැඩක් කරගන්නවා. උත්තරේ ආවම ඒ වෙලාවට ඒක බලනවා. මෙතනදී client එක server එකට ඉල්ලීමක් යවලා ඒකට උත්තරයක් එනකම් බලා නොසිට තමන්ගේ වෙනත් වැඩ කටයුතු කරගෙන යනවා. ප්‍රතිචාරය ලැබුණාම ඒක හසුරවනවා. නූතන ව්‍යාප්ත පද්ධතිවලදී මේ ක්‍රම දෙකම විවිධ අවස්ථාවලදී බොහොම දක්ෂ විදිහට භාවිත වෙනවා. ඉතින් මේ සියල්ලෙන් අපිට ගත හැකි පණිවිඩය කුමක්ද? අපි අද කතා කළේ නිකම්ම තාක්ෂණයක් ගැන නෙවෙයි, නූතන ඩිජිටල් ලෝකයේ රඳාපවතින මහා දර්ශනයක් ගැන. අපි දැක්ක කොහොමද ස්වාධීන අවුල් සහගත පරිගණක එකටුවකින් පරිශීලකයාට තනි සුමුට පද්ධතියක් කියන මිත්‍යාව මවන්නේ කියලා. ඒ වගේම පොදු ඔරලෝසුවක් හෝ පොදු මතකයක් නැතිවීම වගේ දේවල් දුර්වලකම් නෙවෙයි, ඒ පද්ධතියේ අනන්‍යතාවය සහ ශක්තිය බවට පත්වෙන ආකාරයත් අපි තේරුම් ගත්තා. Google ඉඳන් බැංකු දක්වා මේ පද්ධතිය අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි කියන එකට හේතු වුණු විශ්වසනීයත්වය, පරිමාණය කර හැකි බව වගේ වාසි ගැනත් අපි බැලුවා. අවසාන වශයෙන් මේ හැම සංකීර්ණ ඉංජිනේරු වික්‍රමයකම අවසාන අරමුණ, එකනි පාරදෘශ්‍යභාවය හරහා සම්පූර්ණයෙන්ම අදෘශ්‍යමාන වීම කියන පුදුම සගත අදහස ගැනත් අපි කතා කළා. අවසාන වශයෙන් සිතන්නට යමක් ඉතිරි කරන්නම්. අපි කතා කළා අසමත් වීමේ පාරදෘශ්‍යභාවය තමයි ක්‍රියාත්මක කරන්න අමාරුම දේ කියලා. අපි අපේ මුදල්, සෞඛ්‍ය තොරතුරු, sannivedana වගේ ජීවිතයේ අතිශය විදගත් දේවල් මේ පද්ධති මත සම්පූර්ණයෙන්ම වගේ රඳවලා තියෙනවා. අපි මේ පද්ධතිය අන්ධව විශ්වාස කරනවා. එසේනම් යම් දිනක මේ පද්ධතියකට Tamanගේ අසමත් වීමක් අපෙන් සංගවා ගැනීමට නොහැකි වුවොත්, නැත්නම් ඒ සංගවන දේ අපේ විශ්වාසය කඩ කරන දෙයක් වුවොත්, අපේ ඩිජිටල් ලෝකයට සහ එදිනදා ජීවිතයට එයින් ඇතිවිය හැකි සැබෑ බලපෑම කුමක් විය හැකිද? ඒ පාරදර්ශභාවය කියන තිරය ඉවත් වුණු දවසක අපි දකින යථාර්ථය මොන වගේ එකක් වෙයිද?